අයිබෝන් ඉංජිනේරු දැනුම YouTube නාලිකාව තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඔව් මොකද ප්‍රායෝගික පරීක්ෂණය මෙතරම් වැදගත්. වැදගත් වෙන්නේ ලිඛිත පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්නත් ප්‍රායෝගික පරීක්ෂණයට ඔබ මුහුණ දුන්නේ නැති වුණොත් විභාග දෙපාර්තමේන්තුව විසින් ඔබගේ එම ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලද ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වනතුරු අත්හිටවනු ලබනවා. ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ නොදුන් අයදුම්කරුවන්ගේ විභාගයට මුහුණ දීමේ සියලුම ලකුණු ඉදිරිපත් කිරීමෙන් වැළකීමට විභාග දෙපාර්තමේන්තුව වග බලා ගන්නවා. අන්නේ විශේෂිත කරුණු සැලකිල්ලටගෙන අපි බලමු උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මුලින්ම පාසල් අයදුම්කරුවන් වග බලා ගන්න ඕනේ ඔබගේ විභාග මධ්‍යස්ථානයට උදෑසන 8 වෙද්දී පැමිණීමට වග බලා ගත යුතුයි. ඒ වගේම සවස් වරුවේ විභාගයේ පැමිණ සිටින අයදුම්කරුවන් සවස 1 වන විට විභාග මධ්‍යස්ථානයට පැමිණීම අනිවාර්ය වෙනවා. ඔව් මෙලෙස විභාගයට මුහුණ දෙන අයදුම්කරුවන් මොනවද රැගෙන ආ යුත්තේ? අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රවේශ පත්‍රය අස්වැන්න සහතික කරලා රැගෙන ආ යුතුයි. ඒ වගේම ජාතික හැඳුනුම්පත නොමැති නම් විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද හැඳුනුම්පතක් ඔබ රැගෙන ආ යුතුයි. ඒ වගේම අත්සන් කිරීමට පෑනක් ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය පැන්සල් හා මකන අනෙකුත් ලිපි ද්‍රව්‍යයන් විභාගයට අවශ්‍ය සියලුම ලිපි ද්‍රව්‍ය ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලය විසින් සපයනු ලබනවා. ඔව් මෙහිදී පෞද්ගලික අයදුම්කරුවන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ උදේවරුේ සහභාගී වන විභාග අයදුම්කරුවන් පෙරවරු 8 වන විට සවස් වරුවේ සහභාගී වන විභාග අයදුම්කරුවන් පස්වරු 1 වෙනි විට විභාග මධ්‍යස්ථානට පැමිණීම අනිවාර්ය වෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉහත පාසල් අයදුම්කරුවන් රැගෙන ද්‍රව්‍ය වලට අමතරව මතක ඇතුව ඔබ පැමිණෙන විට ඔබගේ ප්‍රවේශ පත්‍රය සමග විභාග දෙපාර්තමේන්තුවෙන් ඔබට සපයන ලද ඒ ඔබගේ ප්‍රවේශ පත්‍රය සමග විභාග දෙපාර්තමේන්තුව ඔබට සපයන ලද එම ලිපියේ තිබෙන මුදල් ප්‍රමාණය තැපැල් කාර්යාලයකට ගෙවා ඒ මුදල් ගෙවන ලද කුයිතාංශය රැගෙන ආ යුතුයි. ඔව් ඊළඟට අපි බලමු විභාගයට සහභාගී වන අයදුම්කරුවන් කෙලෙසද විභාගයට සහභාගී විය යුත්තේ කියලා. ඔව් පිරිමි දරුවෙක් නම් ලිහිල් දිගු කලිසමක් ලිහිල් කමිසයක් හෝ ටී-ෂර්ට් එකක් හැඳ විභාගයට මුහුණ දීමට පැමිණිය හැකියි. මොකටද මේ ලිහිල් කලිසමක් හා ලිහිල් කමිසයක්? ඔව් අපිට ප්‍රායෝගික පරීක්ෂණයේදී යම් ක්‍රියාකාරකම් වලදී පහත් වෙලා ඒ වගේම ටිකක් නැවිලා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. අපි ඇඳ පැළඳගෙන ඉන්න ඒ ඇඳුම් පැළඳුම් හිරට තිබ්බොත් අපිට ප්‍රායෝගික ක්‍රියාකාරකමට මුහුණ දීමේ හැකියාව නැහැ. එම නිසා ලිහිල් කමිසයක් හා ලිහිල් දිගු කලිසමක් පිරිමි දරුවන් හැඳ සිටීම වඩා වැදගත්. ඔව් අපි බලමු එතකොට ගැහැණු දරුවන් ලිහිල් කලිසමක් හෝ දිගු සායක් ඒ වගේම කොලරේ සහිත කමිසයක් හෝ ටී-ෂර්ට් එකක් පැළඳ පැමිණීම වඩා සුදුසුයි. මොකද පහත් වෙලා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදු කරන්න තියෙනවා නම් එම අවස්ථාවේදී අපහසුතාවයකින් තොරව එම ක්‍රියාකාරකම් වල නිරත වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පිරිමි ළමුන්නා ගැහැණු දරුවන් යන දෙගොල්ලම පාඇඟිලි ආවරණය වන පරිදි පාවාන් යුගලක් පැළඳ සිටීම වඩාත් උචිතයි. මොකද පාදයේ ආරක්ෂාවට. ඔව්
මීළඟට බලමු අපි ප්‍රායෝගික පරීක්ෂණය කොහොමද පැවැත්වෙන්නේ කියලා. උදෑසන ප්‍රායෝගික පරීක්ෂණය උදෑසන 8ට ආරම්භ වෙනවා. ඒ අවස්ථාවේදී උදෑසන වරුවට નિયમિત අයදුම්කරුවන් 30 දෙනා විභාගාංක පිළිවෙලට පළවෙනි කණ්ඩායම, දෙවෙනි කණ්ඩායම, තුන්වෙනි කණ්ඩායම ආකාරයට කණ්ඩායම් 3කට 10 දෙනා බැගින් වෙන් කරනු ලබනවා. මෙහිදී පළමු වන 10 දෙනා සිවිල් තාක්ෂණය කොටසට, දෙවන 10 දෙනා යාන්ත්‍රික තාක්ෂණය කොටසට, තුන්වන 10 දෙනා විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ප්‍රායෝගික පරීක්ෂණයට පළවෙනි පැය තුල මුහුණ දෙනවා. අපි බලමු කොහොමද ඉන් අනතුරුව පරීක්ෂණය පැවැත්වෙන්නේ කියලා. පළවෙනි පැය තුල 9-10 පැය තුල සිවිල් කණ්ඩායමේ සිවිල් තාක්ෂණ වේදයේ කොටසට මුහුණ දුන් පළවෙනි කණ්ඩායම දෙවනි පැයේදී ඔවුන් යාන්ත්‍රික තාක්ෂණය කොටසට මුහුණ දෙනවා. ඒ වගේම එම කණ්ඩායම තුන්වෙනි පැයේදී විදුලි හා ඉලෙක්ට්‍රොනික පරීක්ෂණයට මුහුණ දෙනවා. ඒ වගේම දෙවනි පැයේදී යාන්ත්‍රික තාක්ෂණය කොටසට මුහුණ දුන්න කණ්ඩායම තුන්වෙනි පැයේදී සිවිල් තාක්ෂණ වේදය පරීක්ෂණයට මුහුණ දෙනවා. මේ ආකාරයට උදේවරුවේදී පැමිණෙන අයදුම්කරුවන් පළවෙනි පැය තුල සිවිල් තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණයත්, දෙවෙනි පැය තුල යාන්ත්‍රික තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණයත්, තුන්වෙනි පැය තුල විදුලි හා ඉලෙක්ට්‍රොනික ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ පරීක්ෂණයටත් මුහුණ දෙනවා. මේ ආකාරයටම සවස 1ට ආරම්භ වන සවස් වරුවේදී පැමිණෙන අයදුම්කරුවන් 30 දෙනා 10 දෙනාගෙන් බැගින් යුතු කණ්ඩායම් 3කට ඉහත පරිදිම බෙදා වෙන් කරලා පළවෙනි 10 දෙනා සිවිල් තාක්ෂණ වේදය පළවෙනි පැය තුලත්, දෙවෙනි 10 දෙනාගේ යුත් කණ්ඩායම පළවෙනි පැය තුල යාන්ත්‍රික තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණයට, තුන්වෙනි කණ්ඩායමේ 10 දෙනා පළවෙනි පැය තුල විදුලි හා ඉලෙක්ට්‍රොනික ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීම මෙහිදී සිදු වෙනවා. පළවෙනි පැය පසුර 1:30 සිට 2:30 දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරුව විනාඩි 15ක විවේකයක් සිසු දරුවන්ට ලැබෙනවා ජලය පානය කරන්න, වොෂ්රූම් එකට යන්න වගේ. ඉන් අනතුරුව දෙවෙනි පැය ආරම්භ වන්නේ 2:45 සිට 3:45 දක්වා. ඒ ආකාරයට සවස් වරුවේ දෙවෙනි පැය අවසන් වෙලා තුන්වෙනි පැය ආරම්භ වන්නේ පස්වරු 4ට. 4 සිට 5 දක්වා වන පැය තුල තුන්වෙනි පරීක්ෂණය ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමේ අනතුරුව නිවෙස් කරා යාමේ හැකියාව තිබෙනවා. මීළඟට අපි බලමු සිවිල් තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණය කොහොමද ව්‍යුහාත්මකව බෙදා වෙන් කරලා තියෙන්නේ කියලා. සිවිල් ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වන සිසු දරුවෙක්ට පැයක කාලයක් තුල ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණය යටතේ එක් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ද, බිම් මැනීම හා මට්ටම් ගැනීම කියන කොටසෙන් පැය භාගයක් ඇතුළත එක් පරීක්ෂණයක්ද ආකාරයෙන් ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් දෙකකට මුහුණ දීමට සිදු වෙනවා. මෙහිදී ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණය යටතේ ජලනල ප්‍රායෝගික ක්‍රියාකාරකම, ඒ කියන්නේ ජලනල උපාංග කොටස් සහ නල උපාංග කොටස් සම්බන්ධ කරලා දීලා තියෙන ප්ලෑන් එකට අනුව ජලනල සම්බන්ධතාවයක් ලබා ගැනීම ප්‍රායෝගික ක්‍රියාකාරකම, ගඩොල් බැමි රටා යටතේ ඊළඟට ගඩොල් බැමි රටාවකට අදාළ ගඩොල් බැමි ප්‍රායෝගික ක්‍රියාකාරකම, වැරගැන්වුම් කම්බි ප්‍රායෝගික ක්‍රියාකාරකම යටතේ
අපිට සපයලා තියෙන විස්කම්භය අනුව දී ඇති දිග ප්‍රමාණය අනුව උචිත වැරගැන්නුම් වර්ගය යොදාගෙන ඒ යටතේ වැරගැන්නුම් කම්බි වලින් වැරගැන්නුම් කම්බි වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක් ඊළඟට දැව හැඩයම් භාවිතා කරලා දැව හැඩයමක් නිර්මාණය කිරීමට අදාළ හැඩයමක් සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම ඔය ප්‍රායෝගික ක්‍රියාකාරකම් හතරෙන් එකකට ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණ වේදේ යටතේ සිසු දරුවෙක් මුහුණ දීමට අවශ්‍ය වෙනවා. පැය භාගයක් කාලයක් ඇතුළත මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකමට මුහුණ දීලා ඉන්න අනතුරු එම සිසු දරුවාට යොමු වෙන්න පුළුවන් බිම් වැනීම හා මට්ටම් ගැනීම කියන ප්‍රායෝගික ක්‍රියාකාරකම් අංශයට යොමු වෙන්න පුළුවන්. එහිදී අපිට සිදු කරන්න ලැබෙනවා දම්වැල් මැනවීමට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම එහිදී ක්ෂේත්‍ර පොත් සටහනක් නිර්මාණය කිරීම ක්ෂේත්‍ර පොත් සටහනකින් අපි කොහොමද මැනුමක් ලබා ගන්නෙ ඒ වගේ ආදර්ශනයක් ඒ වගේම ඊළඟට මට්ටම් ගැනීමට අදාළව කොහොමද අපි මට්ටම් උපකරණය සීරුමාරු කරන්නේ මට්ටම් උපකරණය කොහොමද අපි ස්ථානගත කරන්නේ මට්ටම් උපකරණය භාවිතා කරලා කොහොමද අපි සලකුණු සටහන් කරන්නේ මට්ටම් උපකරණය කොහොමද අපි රීඩින් ගන්නෙ ඒ වගේ ක්‍රියාකාරකමක් සිවිල් ඉංජිනේරු තාක්ෂණ වේදේ යටතේ අපිට මුහුණ දෙන ආයුධකරුවෙක්ට සිදු කරන්න තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදියට දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු යාන්ත්‍රික තාක්ෂණ වේදේ යටතේ මොනවද කරන්න තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියලා. යාන්ත්‍රික තාක්ෂණ වේද ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ ප්‍රධාන කොටස් දෙකකින් යුත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකක් සිදු කරන්න වෙනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් මුහුණ දෙන ආයුධකරුවන්ට මෙහිදී ස්වයංචලන තාක්ෂණ වේදය කොටසෙන් අපිට මිනුම් ගැනීමක් ඒ වගේම කොටස් හඳුනා ගැනීමක් ඒ කියන්නේ අපි එන්ජින් කොටසක කොටස් හඳුනා ගැනීම ඒ වගේම අපිට සපයලා තියෙන පිස්ටන් රින්ග්ස් එකලස් කිරීමක් ඊළඟට පුලිඟු පේනු පරතරය හදලා එම පුලිඟු පේනු පරතරය නිවැරදිව සකස් කරලා එම පුලිඟු පේනුව නිවැරදිව සවි කිරීම වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හතරෙන් එකක් ස්වයංචලන තාක්ෂණ වේදේ යටතේ ආයුධකරුවන් මුහුණ දීමට සිදු වෙනවා. ඊළඟට එම පැය භාගය අවසන් වෙලා නිෂ්පාදන තාක්ෂණ වේදය කියන ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ වැඩ කොටසක් ලියවීම ඒ වගේම ලෝහමය තහඩු එකලසක් නිපදවීම ඒ වගේම ලී පාදමකින් නිපදවීමක් සිදු කරන්න නැත්නම් ලී පාදමකට සපයන ලද කොටසට අනුරූප කොටසක් නිර්මාණය කරලා ලී පාදම් එකලාසයක් සකස් කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම යාන්ත්‍රික තාක්ෂණ වේදේ යටතේ ආයුධකරුවෙකුට සිදු කරන්න සිදු වෙනවා. ඉන් අනතුරුව තුන්වෙනි පැයේදී එම ආයුධකරුවා විදුලි ඉලෙක්ට්‍රොනික ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දිය යුතුයි. එහිදී එම ආයුධකරුවාට විදුලි ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය ප්‍රායෝගික ක්‍රියාකාරකමේදී විදුලි තාක්ෂණය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියන කොටස් දෙකෙන් එක් ප්‍රායෝගික ක්‍රියාකාරකමකින් පැය භාගයකින් විදුලි තාක්ෂණයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඉතිරි පැය භාගය ඇතුළතදී සිදු කළ යුතුයි. ඔව් අපි බලමු විදුලි තාක්ෂණය යටතේදී මොනවද අපිට ලැබෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියලා. පළවෙනි ක්‍රියාකාරකම විදියට පාරිභෝගික ඒකකයක් ස්ථාපනය කිරීම. ඒ කියන්නේ ගෙදරක ඩීබෝඩ් එකක් හයි කරන්න. ඒ වගේම එකලා විදුලි පරිපථයක් ස්ථාපනය කිරීම. ඒ කියන්නේ සිංගල් ෆේස් වයරින් ඩයග්‍රෑම් එකක්. ඔව් ඒ ක්‍රියාකාරකම් වලින් අනතුරුව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යටතේ අපිට ලැබෙනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයකට මුහුණ දෙන්න. එහිදී අපිට හම්බ වෙනවා IC සර්කිට් එකක් සකස් කරන්න ඒ වගේම ට්‍රාන්සිස්ටර් සර්කිට් එකක් සකස් කරන්න. ඔව් මේ ආකාරයට සිවිල් ඉංජිනේරු තාක්ෂණය යාන්ත්‍රික තාක්ෂණය
විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. මම මුලින් සඳහන් කරා මේ සෑම පරීක්ෂණයක්ම පැයක කාලයක් පැවැත්වෙනවා කියලා. මෙහිදී පළවෙනි පරීක්ෂණය සිදු කිරීමේදී එක් අයදුම්කරුවෙකු මිනිත්තු 30ට අඩු කාලයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි බලමු සිවිල් තාක්ෂණය කියලා. සිවිල් තාක්ෂණයේ ගොඩනැගිලි තාක්ෂණයේ කොටසේ එක් අයදුම්කරුවෙකුට මුලින්ම හමු වෙනවා ගඩොල් බැමි කොටසට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම. එම අයදුම්කරුවාට පුළුවන් මිනිත්තු 15ක් ඇතුළත එම ගඩොල් ප්‍රායෝගික ක්‍රියාකාරකම සාර්ථකව අවසන් කරලා ඉතුරු මිනිත්තු 45ම බිම් මැනීම හා මට්ටම් ගැනීම කියන ප්‍රායෝගික ක්‍රියාකාරකම සඳහා අවස්ථාව ලබා ගන්න. තවත් අයදුම්කරුවෙකුට යාන්ත්‍රික තාක්ෂණ වේදිකේ කොටසේදී අපිට ස්වයංචලන කොටසේදී අපිට හමු වෙනවා එකලස් කිරීමක් නැත්නම් පුණික පේනුවක් සවි කිරීමක්. එම කොටස මිනිත්තු 20කින් අවසන් කරලා ඊළඟට අපිට ඊළඟ ප්‍රායෝගික ක්‍රියාකාරකම අපේ ප්‍රොඩක්ෂන් පැත්තේ ඊළඟ ප්‍රායෝගික ක්‍රියාකාරකම සඳහා ඉතුරු සියලුම කාලය ලබා ගැනීම අවස්ථාව තියෙනවා. ඒ වගේම විදුලි හා ඉලෙක්ට්‍රොනික පරීක්ෂණය සඳහා සහභාගී වන අයදුම්කරුවෙකුට මෙහිදී විදුලි හා ඉලෙක්ට්‍රොනික පරීක්ෂණයකට මුහුණ දීලා පළවෙනි පැය භාගයේදී ඔහුට තියෙන්නේ සිංගල් පේස් සර්කිට් එකක් ගහන්න නම් ඔහුට මිනිත්තු 15න් සිංගල් පේස් සර්කිට් එක ගහලා අවසන් කරා එම අයදුම්කරුවාට පුළුවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් අදාළ ඉතුරු මිනිත්තු 45ම මිඩාකු කිරීමේ හැකියාව තියෙනවා.